සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්න සමුරයි ලැන්ග්වේජ් කොම් වලට. ඉතින් අදත් JLPT N4 වලට අදාළ මේ ව්‍යාකරණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් දෙන්නේ. එතකොට මේ පරාසය JLPT N4 වලට අදාළ ව්‍යාකරණ වල පරාසය ඔබ දැනගත යුතු සරලව මෙන්න මේවා දෙන්නේ කියන වගේ හැඟීමක් ඇති වෙන ප්‍රශ්න කිහිපයක් තමයි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු පාඩමට. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, video share කරන්න, අනිත් වීඩියෝත් බලන්න. මම වීඩියෝ එකට ඇරින් දාලා තියෙනවා. ඒවත් බලලා ඔබට ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. right අපි ඉක්මනට යමු පාඩමට. right ප්‍රශ්නේ තමයි මොන්දායිචි කක්කෝනි නනියෝ ඉරිමස්කා ඉචිබන් ඊමුනෝ හිතොත්සු නන්දුක දසයි. කරන මේ වරහන්ට ගැලපෙන උත්තරේ මොකද්ද? එකක් තෝරන්න කියලා තමයි කියන්නේ. right right පළවෙනි ප්‍රශ්නේ ඉන්ටර්නෙට්තෝ සිරබෙරෙබා සුගිනි වකරිමස්. මොකද්ද? ඉන්ටර්නෙට්තෝ අරහන් තියෙනවා සිරබෙරෙබා බැලුවොත් සුගිනි ඉක්මනට තේරේ වකරිමස් කියලා කියනවා. right ඒතර උත්තර හතර අපි බලමු මොනවද කියලා. 1 නී, 2 ගා, 3 තෝ, 4 දේ. right ඔයගොල්ලෝ දන්නවා නී කියන්නේ ට කියන තේරුම තියෙන නිපාතය. ගා කියන්නේ අපි යම්කිසි දෙයක් විස්තර කරද්දී භාවිතා කරන නිපාතය. අපි කියමු වතසේගා, ප්‍රසන්න සංගා. අපි දන්න කෙනෙක් ගැන විස්තර කරද්දී නැත්නම් ගොඩාක් දෙනෙක් ඉන්න තැනකදී අපි යම්කිසි කෙනෙකුට කතා කරනකොට හඳුනාගෙන මේ පුද්ගලයාට කතා කරනකොට අපි කියමු ගොඩක් දෙනෙක් ඉන්නවා. එතනදී රවි ඉන්නවා. අපි කියමු රවි සංගා කියලා. රවි ගැන අපි විස්තරයක් කරද්දී යන්නේ වගේ දෙයකට භාවිතා කරනවා. එතකොට තෝ කියන්නේ සහ කියන එක. යම්කිසි වෙන් කිරීම සඳහානේ වතසිතෝ අනත. right ඒ වගේ. යොම්බන් දේ. දේ කියන්නේ යම්කිසි දෙයක් නැත්නම් දේ යම්කිසි තැනක කියන අදහස මතුවන තේරුම තියෙන නිපාතය. right අපි බලමු උත්තරේ තොර මොකද්ද? ඉන්ටර්නෙට්තෝ තෝ එන්න බෑ, ගා එන්න බෑ, නී එන්න බෑනේ. ඒතකොට දේ උත්තරේ තමයි දේ. යම්කිසි දෙයකනේ යම්කිසි දෙයක් සිරබෙරෙබා බැලුවොත් සුගුණි ඉක්මනට තේරෙනවා. ඒතකොට ඉන්ටර්නෙට් එක බැලුවොත් ඔයාලට ඉක්මනට තේරෙයි. ඒතකොට උත්තරේ තමයි මේ 4. දේ කියන එක. right අපි ඊළඟ ප්‍රශ්නේ නැත්තේ. තයිෆු කුනාටෝ කෝයෙන්නෝ කීගා සෙම්බු තවරතේ සිමයිමස්තා. කුනාටෝයි පාක් එකේ තිබුණු ගස් සියල්ලම තවරතේ සිමයිමස්තා. පෙරලිලා ගියා, විනාශ වුණා ගියා. මේ තවරතේ කියන්නේ පෙරලෙනවා කියන අදහස. right ඒතකොට මොකක්ද ගැලපෙන නිපාතය? ඉචිබන් නී, නිබන් දේ, සම්බන් හෝ, යොම්බන් ගා. right එතකොට මේකෙත් ගැලපෙන උත්තරේ තමයි දේ. තයිෆු දේ. තයිෆු නිසා, කුනාටුව නිසා කොහෙන්නෝ කීගා සෙම්බු තවරතේ සිමයිමස්තා. right එතකොට තයිෆු නිසා, කුනාටුව නිසා පාක් එකේ තිබුණු ගස් සියල්ලම පෙරළුණා කියන අදහස. right සම්බන් කගිවා කොතින සුකුයේනෝ හිකිදසිනෝ නකනි ඉරිමස්තා. right එතන කගි කියන්නේ යතුර, සුකුයේ කියන්නේ මේසේ, හිකිදසි කියන්නේ ලාච්චුව, නකානි කියන්නේ ඇතුළට දැම්මා ඉරිමස්තා. right එතකොට මොකද්ද උත්තරේ? 1 ඉමානිමෝ කියන්නේ ඕනෑම මොහොතක කියන එක. මදා කියන්නේ තවමත්. තස්කා ඇත්ත වශයෙන්ම නිසකවම කියන අදහස. right යොම්බා කනාරි කියන්නේ අපි තරමක් කියන අදහස. එතකොට මොකද්ද ගැලපෙන උත්තරේ? උත්තරේ තමයි ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කගිවා තස්කා සුකුයේනෝ හිකිදසිනෝ නකනි ඉරිමස්තා. නිසකවම අනිවාර්යෙන් මෙයා හොය ඉන්න ඇති නේ. නිසකවම මම ලාච්චුව ඇතුළට යතුරු දැම්මා කියන අදහස තමයි කියන්නේ. right උත්තරේ තමයි සම්බන්. right අපි යොම්බමු සාකච්ඡා කරමු. යූහන්වා ඉත්සුමෝ ඊයේදේ තබෙමස්තගා. යූහන්වා ඉත්සුමෝ ඊයේදේ තබෙමස්ගා කියන්නේ හවස ආහාර, රාත්‍රී ආහාර වේල නිතරම ගෙදරදී ගන්නවා. නමුත් වරහන් තියෙනවා, කෝ තියෙනවා. තොමදචිතෝ සුකුජිනි ඉකු කොතොමෝ අරිමස්. එහෙත් සමහර වෙලාවට මම යාළුවොත් එක්ක එළියට යනවා කියලාත් කියනවා කෑමට. right මොකද්ද ගැලපෙන උත්තරේ? මට කියවන උත්තරේ සිංහලෙන්නේ. right බලමු උත්තර 4. තමනි සමහර අවස්ථාවල සුයිබුන් කියන්නේ තරමක් කියන අදහස. යත්තෝ කියන්නේ අවසානයේ අන්තිමේදී කියන අදහස. යත්තෝ කචිමස්තා අවසානයේදී මම දිනුවා. අන්න ඒ වගේ අවස්ථාවලදී දාගන්න. මොත්තෝ කියන්නේ ගොඩාක් කියන අදහස. right මොකද්ද ඒතර ගැලපෙන උත්තරේ? right උත්තරේ තමයි තමනි. උත්තරේ තමයි තමනි. සමහර අවස්ථාවල මම යාළුවොත් එක්ක එළියට කැමරට යනවා. රාත්‍රී ආහාර නිතරම මම ගෙදරදී ගන්නේ
තමානි සමහර අවස්ථාවලදී කියන අදහස. right. උත්තරේ තමානි. right. right. අපි ගොබම් බලමු. ගොබම් ඉස්සලම කක්කෝ තියෙනවා. මුසුකෂී මොන්දයි යොකු දෙකිතනේ. මුසුකෂි කියන්නේ අමාරු ප්‍රශ්නයක් නේ. තිබුණ ගැටලුව. යොකු දෙකිතනේ. ඔයාට හොඳට පුළුවන් වුණා නේ. සාර්ථකව පුළුවන් වුණා නේ විසඳන්න කියන අදහස තමයි මෙතන තියෙන්නේ. right. සෙත්තයිනි. සෙත්තයිනි කියන්නේ ඇත්ත වශයෙන්ම කියන එක. සත්තයි කියන අදහසනේ. සෙත්තයිනි. මෝ කියන්නේ දැනටමත් කියන අදහස. කනරස. කනරස කියන්නේ නිසකවම කියන අදහස. right. අන්නනි. අන්නනි කියන්නේ අර විදිහේ. අර ලෙස නැත්තම් අපි කියන්නේ අන්නකොතෝවා අන්නනි සුරේබා. ඒ විදියට කොළොත් අන්න ඒ තේරුම තමයි අන්නනි කියලා අපි යොදාගන්නේ මෙතනදී තේරුම. right. ඒතර මෙතන ගැලපෙන උත්තරේ මොකද්ද? මුසුකෂි. මොකද්ද? මෝ කනරස අන්නනි මුසුකෂි මොන්දයි යොකු දෙකිතනේ. right. මෝ එන්නේ නැනේ කනරස නැහැ සෙත්තයි නැහැ. අන්නනි අම්මෝ අච්චර අර වගේ ප්‍රශ්නයක් අමාරු ප්‍රශ්නයක් හොඳට ඔයාට විසඳ ගන්න පුළුවන් වුණා නේ කියන අදහස. ඒතර උත්තරේ තමයි මේ අන්නනි කියන තේරුම. right. 6 වෙනි ප්‍රශ්නේ. කොනෝ ගොමිවා ෆුකුරොනි මොකද්ද කක්කෝ තියෙනවා. ස්තතේ කුදසයි. right. ඉසික් කරන්න කියලා කියනවා. right. right. අපි උත්තර හදලා බලමු. ඉරෙරෙබා දානවා නම් right. ඉරුරුතෝ දැම්මොත් ඉරෙරුණුනි දැම්ම වුණත් කියන අදහස නේ. ඉරෙතේ දාලා කියන අදහස. මොකද්ද ගැලපෙන උත්තරේ? සුනෝ ගොමිවා ෆුකුරොනි ඉරෙරෙබා සුතේ කුදසයි. ඒක ඉන්නේත් බෑනේ. ඉරෙරුතෝ එහෙමත් එන්නේ නැහැ. ඉරෙරුණුනි එන්නේත් නැහැ. ඉරෙතේ ඒ කියන්නේ උත්තරේ ගැලපෙන උත්තර තමයි මේ යොම්බා. ඉරෙතේ ඒ කියන්නේ ගොමිවා ෆුකුරොනි ඉරෙතේ කුණු බෑග් එකට දාලා ඉසික් කරන්න කියලා තමයි කියන්නේ. ස්තෙතෙකු දසයි. දාන්න කියලා තමයි කියන්නේ. right. 7 වෙනි ප්‍රශ්නේ. වතසිනෝ හේයානි කසකුනෝ ශෂීන්ගා. right. කක්කෝනේ. අපි බලමු උත්තර 4. ඒ කියන්නේ මගේ කාමරේ පවුලේ ඡායාරූපයක්. මොකද්ද? ඉචිබා. හත්තේ ඔකිමස්. හත්තේ ඔකිමස් කියන්නේ අලවල තියන්නම් කියන අදහස. right. 2 හත්තේ අරිමස්. අලවල තියෙනවා. 3 හත්තේ සිමයිමස්. එතන අපිට හත්තේ සිමයිමස් හත්තේ සිමස් කියන්නත් බෑ. ඒකට මෙතන හත්තේ සිමයිමස් කියන එක ගැලපෙන්නේ නැහැ. right. right. යොම්බා හත්තේ ඉරු තොකරෝ දෙස්. යමක් හත්තේ ඉරු තොකරෝ දෙස් හලවල තියෙන අවස්ථාවක් කියලා කියන්න කියන එකේ තේරුම තමයි මේ හත්තේ ඉරු තොකරෝ දෙස් කියලා කියන්නේ. right. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ කියලා ඕනට හිතෙනවා. right. බලමු ගැලපෙන උත්තරේ. වතසිනෝ හයානි කසකුනෝ ශෂීන්ගා හත්තේ ඔකිමස් වෙන්නේ හත්තේ අරිමස් කියලා තියෙනවා. අලවල තියෙනවා කියන අදහස. උත්තරේ තමයි මේ නිබා. right. right. හජිබන්. හොකයිදෝ ඉත්සුකා කසුකුතෝ දෙස්. හොකයිදෝ කියන්නේ හොකයිදෝ නේ. හොකයිදෝ ඉත්සුකා කවදා හරි කසුකුතෝ පවුලත් සමග තෝ දෙස්. right. මොකද්ද උත්තර 4 මොකද්ද ගැලපෙන උත්තරේ මොකද්ද කියලා බලමු. 1 ඉත්තබකරි කියන්නේ ඉත්තබකරි මම මේ ගිහිල්ලා ආවා විතරයි කියන අදහසනේ. ඉත්තෙමිතයි යන්න ආසයි. ඉත්තෙමිතයි ගිහිල්ලා බලන්න ආසයි. right. 3 වෙනි උත්තරේ බලමු. ඉකි යසුයි යන්න පහසුයි. ඉත්තේ ඉරු තොකරෝ ඉත්තේ ඉරු තොකරෝ මම ගිහිල්ලා ඉන්නේ කියන අදහස. right. එතකොට ගැලපෙන උත්තරය ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ගැලපෙන උත්තරේ තමයි මේ නිබන්. ඉත්තෙමිතයි පවුලත් සමග කවදා හරි හොකයිඩෝවට ගිහිල්ලා බලන්න ආසයි කියන එක තමයි මෙතන ගැලපෙන උත්තරේ. උත්තරේ මේ නිබන්. මේ ප්‍රශ්නයේදී අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න දෙකක් එනවා. එතකොට මේ ප්‍රශ්නයේදී ඔයගොල්ලන්ට තියෙන්නේ වාක්‍යයක් සම්පූර්ණ විදිහට සකස් කරන්න. ඒ අතරතුරදී මේ තරු ලකුණක් දීලා තියෙනවා. එතෙන්ට ගැලපෙන උත්තරේ මොකක්ද කියන එක දාන්න තමයි තියෙන්නේ. right. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වාක්‍යය හරි වාක්‍යයක් විදිහට හදාගන්නනේ. මේ උත්තරත් එක්ක එකතු කරලා. right. එතකොට ඒකට මේ තරු ලකුණ එන තැනට මොකද්ද ඊට පස්සේ එන්න උත්තරේ කියන එක තමයි අපිට මාක් කරන්න තියෙන්නේ. හොෂිනීරු මොනෝ දොරේ දෙස්කා. මේ තරු ලකුණට අදාළ උත්තරේ මොකක්ද කියලා තමයි අහන්නේ. ඉචිබන් ඊමොනෝ හිතොත්සු ඉරන්දෙකු දසයි. right. right. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. චිස් කියන්නේ සිටියම සිමස්තා. right. උත්තර අතර බලමු අපි. තේරුමත් එක්ක සෙත්සුමේ කියන්නේ පැහැදිලි කරනවා. මී කියන්නේ බලනවා. නේ. මේ කියන්නේ කංජය බලනවා. ඒතකොට ඕ කියන්නේ අපි දන්නවා ක්‍රියාපදයකට කලින් යෙදෙන්නේ
ඕ කියන්නේ නිපාතේ නාමපදයකින් ඉස්සෙල්ලා ක්‍රියාපදයේ මුල. රයිට්. ඊට පස්සේ නගරා කියන්නේ තබේ නගරා. ඊට පස්සේ අසොබි නගරා, මිරු නගරා. රයිට් මම උත්තරේ මෙතන කියවුණානේ. කමන්න මෙතන සම්බන්ධ කරත් අපි මී නගරා බලමින් යමක් තවත් දෙයක් කරනවාට තමයි මේ නගරා කියන එක භාවිතා කරන්නේ. රයිට් අපි බලමු උත්තර හතර එකතු කරලා. රයිට් චිස අපි දන්නවා නාමපදයකින් පස්සේ ක්‍රියාපදයකින් පස්සේ එන්නේ මොකද්ද කියලා නේ. එතකොට චිස ඕ මි රයිට්. එතකොට ඕ රයිට් මි ඕ මි නගරා රයිට් මෙතන නගරා රයිට්. එතකොට ඊළඟ ඉතුරු වෙන්නේ මේ සෙත්සුමේ රයිට්. එක සෙත්සුමේ සිමස්තා රයිට්. එතකොට ගැලපෙන උත්තර හතර දැන් ඔයගොල්ලන්ට පැහැදිලි රයිට්. 3 ඊළඟට 2 ඊළඟට පස්සේ 4 ඊළඟට 1. එතකොට උත්තරේ තමයි මේ 4. එතෙන්ද තරලකුණට අදාළ උත්තරේ තමයි 4. රයිට්. අපි බලමු. චිස් ඕ මිනගරා සෙත්සුමේ සිමස්තා කියන වාක්‍යය තමයි එන්නේ. රයිට්. වාක්‍ය හරියට හදාගත්තොත් උත්තරේ හරියට අපිට දාගන්න පුළුවන් නේ. රයිට්. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. රයිට්. අවසාන ප්‍රශ්නයත් සාකච්ඡා කරන්න. නිබා. කොරේ ඔමොයිමස්. රයිට්. කොරේ මේ ඔමොයිමස් බලමු. 1番製品だと便利では素晴らしい。right? 製品කියන්නේ භාණ්ඩ right? බෙන්ඩි කියන්නේ පහසුයි. වා අපි දන්නවා වා කියන්නේ නාමපදයක් විස්තර කරන්න භාවිත කරනවානේ. right? නිපාතේ. එතකොට සුබරාශී කියන්නේ නියමයි කියන අදහස. right? බලමු උත්තර හතර. කොරේ වා යමක් විස්තර කරනෝනේ. right? කොරේ වා මොකද්ද? බෙන්ඩිදේ සුබරාශී සේහින් දතු ඔමොයිමස්. රයිට්. අපි බලමු. කොරේවා 3 කොරේවා බෙන්ඩිදේ සුබරාශී සේහින් දතු ඔමොයිමස්. මේවා කොරේවා භාවිතයට පහසු සුබරාශී තාමත්ම ඉහළ භාණ්ඩ නැත්නම් බඩුවක් මොකක් හරි දෙයක් කියලා හිතනවා කියන අදහස තමයි මෙතනින් අපිට මේ වාක්‍යය තුළදී සාකච්ඡාට භාජනය වෙන්නේ. ඒතකොට ගැළපෙන උත්තරේ තමයි මේ 4 වෙනි අංකය. එහෙනම් උත්තරේ මේ 4. රයිට්. ඉතින් ඔන්න අදත් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා ඉක්මනට කරා. මොකද දික්ුණොත් වෙලාවත් වැදගත් වෙන හින්දා. මොකද විභාගයට ප්‍රශ්න මෙන්න මේ වගේ විදිහට තමයි සකස් වෙන්නේ. ඉතින් කලිමුත් මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙන ඒවා බලන්න. ඉතින් මේකත් හරිම වැදගත්. එතකොට ඔයගොල්ලන්ට බයක් සැකක් නැති වෙනවා. හරි සරලයි. එතකොට නිපාත ටික, එතකොට මේ වගේ වචන සරලව භාවිතා වෙන වචන තමයි ග්‍රෑමර් වලට එන්නේ. ඉතින් ඔන්න අදත් අපි ප්‍රශ්න කීප සාකච්ඡා කරා. තවත් ප්‍රශ්න කීපයකින් ඔයගොල්ලොත් එක්ක හමු වෙනතුරු අනිවාර්ය channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, වීඩියෝ share කරන්න, අනිත් අයට බලන්න. එහෙනම් සියලු දෙනාම ජය වේවා. උදේට පාඩම් කරන්න.